යෝ කට්ටිය කොහොමද? ඉතින් ඔයාලා මම දන්නවා ඇති. මේ channel එකේ ඉන්න එකටම ඔයාලා මම දකින්නේ. මම නම් තියංක දිල්ෂාන් ගේමින් තියා channel එක කරන්නේ මම. ඉතින් මොකද්ද මේ අලුත් channel එක? අද වීඩියෝ එක මම කියන්නම්කෝ. අද වීඩියෝ එක ඔයාලට මම කියලා දෙන්න යන්නේ A to Z OBS එක කොහොමද setup කරගන්නේ? low CPU එකක් තියෙන කෙනෙක්ට හරි live එකක් දෙන්නේ කොහොමද කියන එක තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඉතින් මොකද්ද මේ channel එකෙන් වෙන්නේ කියලා. ඉති ටෙක් රිලේටඩ් වීඩියෝස් ස්ට්‍රීමිං වලට ඊට පස්සේ ගේමින් වලට හැම දෙයක් මේ channel එකෙන් කතා කරනවා. ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් ගේනවා. ඉතින් මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්න පුළුවන් මේ channel එකේ. subscribe කරලා set වෙන්න. මම දන්න දේෙන් ඔයාලට මොකක් හරි trouble එකක් තිබ්බනම් ඒක fix කරන්න පුළුවන්. එච්චරයි සරලවම. එහෙනම් අද වීඩියෝ එකේ මේ වීඩියෝ වලින් set වෙමු ඉස්සරහට. හරි කට්ටිය මේ වැඩි කතාවක් ඕනේ නැහැ. ඉතින් අද ලයිව් ස්ට්‍රීම් එක කරන්න මම කියලා දෙන්නේ OBS එකෙන්. OBS එක තමයි low CPU usage එකකින් කරන්න ලයිව් ස්ට්‍රීම් කරන්න පුළුවන් එකම software එක. ඔයාලා Google එකට ගිහලා දන්නේ නැති මේක කෙනෙකුට මම පල්ලෙහා link දාලා තියෙනවා OBS Studio එක download කරගන්න විදිය. OBS Studio කියලා ගහුවාම පළවෙනි site එක එනවා. open broadcast software. ඉතින් Windows මේක තෝරන්න තියෙන්නේ Mac මේ ඔයාලට කැමති විදිහට මේක තෝරගන්න. මම Windows ඉඳන් Windows තේරුවා. හරි ඊට පස්සේ ඔයාලට download කරගන්න පුළුවන් MB 150ක් වගේ එනවා. හරි ඔයාලට කරන්න තියෙන්නේ normal software එකක් මේ විදිහට install කරගන්න. normal software එකක් වගේම. හරි ඔයාලට මෙතනින්ම launch කරන්න පුළුවන්. හරි මම කෙලින්ම වැඩේට යනවා. මෙතන launch කරනවා. download කරලා install කරන්න OBS Studio එක. හරි fresh installation එකක් තියෙන්නේ මෙතන. මම මෙතන මුකුත් දෙන්නේ නැහැ. ඒකෙන් තමයි මෙතන cancel කරලා දාන්න. මේ විදියට. හරි. මේ විදියට තමයි OBS Studio එක open වෙන්නේ. මේක තමයි default ම open වෙන විදිය. ඔයාලට පේන්නේ mic එක මෙතන වැඩ කරනවා, desktop audio එක වැඩ කරනවා. හරි. ඔයාලට මම මෙතන source add කරගන්න විදිය කියලා දෙන්න කලින් මම මේක පොඩ්ඩක් minimize කරගන්න. එතකොට ඔයාලට හරියට පේන කැමරා වැහෙන්නේ නැහැ. ඔයාලට මම මෙතන source add කරගන්නවා පෙන්වන්න කලින් මෙතන අපි setting ටික හදාගෙන ඉමු. මේක තමයි වැදගත්ම දේ. ඔයාලා file යන්න settings යන්න. හරි. general කිසිම දෙයක් වෙනස් කරන්න නැහැ. ඒකින්ද general පැත්තට යන්න. ඊට පස්සේ appearance එන්න. appearance එකේ තියෙන මේ OBS Studio එකේ colors එක මාරු කරන්න. ඒ කියන්නේ මේ පේන appearance එක මාරු කරන්න. streaming වලට එන්න. streaming වලට ආවට පස්සේ ඔයාලා YouTube ද custom RTMPS එකකට දෙන්නත් පුළුවන්. YouTube ඔයාලා හිතන්න YouTube කියලා live දෙන්නේ. හරි YouTube live දෙනවා නම් ඔයාලා මෙන්න මේ විදිහට Facebook live මේ ඔයාලා කැමතිවත් තෝරගන්න. මෙතන ගොඩක් තියෙනවා මේ YouTube නා YouTube RTMPS කියන තෝරන්න. මේ Facebook තියෙනවා, ඊට පස්සේ Twitch තියෙනවා, Nimo TV ගොඩක් තියෙනවා. ඉතින් මම අද YouTube කියලා දෙන්නම්. ඔක්කොම එකයි setting එකයි මෙතනින් තමයි මාරු කරගන්න තියෙන්නේ. YouTube RTMPS තෝරගන්න. දැනට මම මේක මෙහෙම තියලා යනවා output එකට. output mode එකේ තියෙන simple. ඒක ඔයා advanced දාගන්න. advanced දාගත්තා පස්සේ මෙන්න මෙහෙම simple තියෙද්දි මෙන්න මේ විදිහට simple විදිහට තියෙන්නේ. advanced දාපුවම මෙන්න මේ විදිහට category කරලා තියෙනවා. හරි. advanced දාපුවම මෙතන streaming, recording, audio, replay buffer කියලා තියෙනවා. හරි streaming යටතේ ඔයා මේක video encode එක ඔයාට VGA card එකක් නැත්තම් මේ 264 තියාගන්න. Nvidia VGA card එකක් තියෙනවා නම් මෙන්න මේ Nvidia NVENC H264 දාගන්න. හරිද? මෙන්න මේක දාගන්න encode එක. හරි. ඊට පස්සේ rescale output එක මුකුත් කරන්න බෑ. rescale output එක 1080p ම තියන්න. හරි. ඊට පස්සේ rate control එක ඔන්න rate control මුකුත් මාරු ගන්න බෑ. ඊට පස්සේ bit rate එක. ඔයාලට මම bit rate එක දාගන්න විදිය කියලා දෙන්නම්. bit rate එක දාගන්නේ download speed එක මත. හරිද? upload speed එක මත. සමාවෙන්න. මේ මම ඉදිරිය connection speed test එක දාලා පෙන්නන. අද නම් වහින දවසක් වැඩි speed එක නැති වෙයි. අප්ලෝඩ් ස්පීඩ් එක තියෙනවා 7ක්. හරිද? 9ක් තියෙනවා. අපි ඇවරේජ් ගමු 7ක් කියලා. 7ක් කියලා ගමුකෝ. ස්ටොප් කරමු මේක. 7යි. එතකොට ඔයාලා 7යි නම් මෙතන kbps 7000ක් දෙන්න පුළුවන්. ඒත් ඔයාලා ඔන්ලයින් ගේම් එකක් ගන්නවා නම් 7000ම දීලා හරියන්නේ නැහැ. ගේම් එකේ පින් එක යනවා. ඒකින්ද ඇවරේජ් ඔයාලා දාගන්න බලන්න පුළුවන් ක්වොලිටි එක දෙන්න පුළුවන් නම් ඔයාලට 3500 වගේ ඔයාලා මේ 3500 වගේ ඇති. මේක ෂේප් එක බලන්න පුළුවන් 1080p නේ. ඒකින්ද බලන්න 3500 වගේ ඇති. ඒ 3500 දාන්නේ 3 මේ 3.5කට. හරිද? download upload speed එක 3.5කට තමයි දාන්නේ. හරි. ඊට පස්සේ මේවා මුකුත් කරන්නේ මෙතන tune in කියලා තියෙනව නේද? tune in කියලා තියෙන ඒක ඔයාලා දාන්න low latency. හරි. ඊට පස්සේ apply කරන්න.
හරි ඊට පස්සේ රෙකෝඩින්. ඔයාලා මේකෙන් රෙකෝඩ් කරන්න බලාගෙන ඉන්නවා මම රෙකෝඩින් සෙටින්ග්ස් කියලා දෙන්න. කස්ටම් අවුට්පුට් දෙන්න රෙකෝඩින්ස් වල. ඊට පස්සේ වීඩියෝ බිට් රේට් එක රෙකෝඩින් වලට ඔයාලා 10000ක් වගේ දාගන්න. 10000 බෙස්ට්. ඊට පස්සේ රීස්කේල් අවුට්පුට් එක ඒ කියන්නේ ඔයාලා 1080p මොනිටරේ වෙන ස්කේල් එකකට මේ ඩවුන් කරනවා හරිනම් අප් කරනවා හරිනම් මෙතන රීස්කේල් කරලා ගන්න පුළුවන්. ඒක මම අයින් කරනවා 1080p මේ එතකොට අවුට්පුට් එක එනවා. ඔඩියෝ බිට් රේට් මුකුත් වෙනස් කරන්න නැහැ. අය ওই ටික තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ ඔඩියෝ මුකුත් වෙනස් කරන්න බෑ 160ම තියන්න. ඊට පස්සේ වීඩියෝ වලට එන්න. වීඩියෝ වල 1080p live දෙනවා නම් මෙන්න මේ විදිහට තියන්න. ඊට පස්සේ output scale එකත් 1080p ම දාගන්න. ඊට පස්සේ FPS 60 දෙන්න පුළුවන් normal ඔයාලට ඒක game එකක් සාමාන්‍ය FPS 60 දෙනවා නම් ඔයාලට පස්සේ recording එකම ගන්නවා නම් best. ඒකින්ද 30 fps දෙන්න බෑ 30 fps mobile device වල නම් ලොකුවට තේරෙන්නේ නැහැ PC වගේ බලනවා නම් ඒක තේරෙනවා ගොඩක් හරිද 30 fps කියලා. ඒකින්ද මම recommend කරන්නේ 60 දාගන්න. හරි ඊට පස්සේ ඔය ටික තමයි. ඔයාලට තව දෙයක් කියනවා මේ FPS එකේ ඔයාලට පොඩ්ඩක් game වල game එක ඔයා ගහන game එකේ frames අඩු වැඩි කරගන්න game frames වැඩි කරගන්න පුළුවන් 30 fps වගේ දුන්නොත් low CPU එක ගොඩක්ම අඩුවෙන් use කරන්න. ඒකින්ද මම 30 දෙන්නම්. හරිනේ. හරි ඔයාලා වෙනවා 0.6 use වෙන්නේ CPU එක. පේනවද දන්නේ? ආවලට පේන්නේ නැහැ නේ මේක. හරි. ඊට පස්සේ ඔන්න ඔය තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් Gmail account එක පොඩ්ඩක් ඉන්න එතන පෙන්නන්න. හරි. මං අර තැනකින් නතර ගන්නම් කොහොනේ නේද පොඩ්ඩක්. මෙන්න මෙතන out stream කියලා තියෙන stream එක ගන්න. stream එකේ YouTube RTMPs කියලා තියෙන. එතන ඔයාලට connect කරගන්න පුළුවන් account එක. account එක connect කරන්න පුළුවන්. ඔයාගේ YouTube channel එකට connect කරන්න පුළුවන්. මේ විදිහට මේ විදිහට YouTube channel එක connect කරන්න පුළුවන්. හරිද? මේ cancel කරන්න පුළුවන්. ඔයාලා YouTube channel එක connect කරලා තියෙන්නේ. Days of තියා මගේ vlog channel එක තමයි connect කරලා තියෙන්නේ. මගේ mail එක ඒක තියෙන්නේ. හරි ඊට පස්සේ apply කරා. okay කරා. මෙන්න මේක තියෙනවනේ chat එක. ඔයාලා live එකක් දාපුවම මේ chat එක pop up වෙනවා මේකේ. live එක control කරන්න මේකෙන් අයම පොඩ්ඩක් මේක හරියට දාගන්න. මෙන්න මේක. මෙතන sign in වෙන්න ඔයාගේ YouTube channel එක තියෙන කරනවා. එතකොට ඔයාලට මේකෙන් live manage කරන්න පුළුවන්. schedule කරලා live දාන්න පුළුවන්. හරි. chat කරා. ඊට පස්සේ chat එකේ තමයි මේක තියාගන්නේ. හරි. ඔයාලට base මං කියවනේ A to Z කියලා දෙනවා කියලා. වචනේ පැලෙනවා නම් ගණන් ගන්න එපා. A to Z කියලා දී scene එක මෙතන scene එක දාගන්න ඔයා. මං හදලා තියෙන විදිහට කියලා දෙන්න. මෙතන scene එක දාගන්න ඔයා rename කරගන්නවා මම live කියලා. හරිද? ඊට පස්සේ මේ වගේ තව scene ටිකක් හදාගන්න end screen. end screen. ඊට පස්සේ starting zone. starting. හරි ඒ විදිහට මම starting එක උඩට ගෙනියනවා live end screen. ඊට පස්සේ starting වලට මෙතන starting එකක් දාගන්න පුළුවන්. හදාගෙන වීඩියෝ ෆයිල් එකක් මෙතන add කරන්න පුළුවන්. drag and drop කරන්න පුළුවන්. live එක හදන විදිහ කියලා දෙන්න. ඔයාලා මෙතන plus mark එක තියෙනවා පේනවද? මෙන්න මේ plus mark එකට ගිහිල්ලා මෙන්න මේ plus mark එකට ගිහිල්ලා ඔයාලා game capture එක මම නම් recommend කරනවා ඔයාලා window මේ sorry display capture ගන්න. මොකද CPU එක අඩු වෙනවා ගොඩක් අඩුයි. display capture ගන්නවා. මෙතන display එක තෝරන්න ඕනි. මෙන්න විදිහට display capture ගත්තා. මේ විදිහට ඔයාලට කැමති විදිහට source ටික add කරගන්නවා තියෙන්නේ. හරිද? simple case එක. මෙතන browser source වලින් ඔයාලට පුළුවන් වෙනම browser එකක් මෙතන pop up කරගන්න. ඊට පස්සේ video capture device වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට දැන් මෙතන වීඩියෝ කැප්චර් එක එන්නේ නැත්තේ මම මේ Streamlab එකේ රෙකෝඩ් එක දාන ගමන් හින්දා වීඩියෝ කැප්චර් එක එන්නේ නැහැ. ඔයාලා webcam එකක් මේවා කරලා plus mark වල වීඩියෝ කැප්චර් device දාගන්න. ඒ කරලා මේක ගන්න මෙන්න මෙහෙම මේක වගේම cam එකත් එහා මෙහා කරලා හදා ගන්න පුළුවන් ගන්න තැනට. හරිද? ඊට පස්සේ ඔයාලා පෙන්වන්න විශේෂ දෙයක් මේකේ මොනවද තියෙන්නේ. හරි. ඔයාලට මේක දැක්කම ඉතින් තේරෙනවා ඇති ඉතින්. live stream එකක් කරන්න උත්සාහයක් දරනවා ඇති කියන්නේ දෙයක් තේරෙනවනේ. තේරෙන කොල්ලෙක්නේ. හරි. ওই විදිහට තමයි තියෙන්නේ. මම ඔයාලට තව simple දෙයක් කියලා දෙන්නම්. දැන් game එකක් යම ගහනවා නම් මම උදාහරණයක් Free Fire ගන්නම්. Free Fire එකේ colors live එකට හදන්නේ කොහොමද කියලා. දැන් display capture එකක් ගත්තොත් එහෙනම් display capture එකේ filters වලට යන්න. මෙතන plus mark එකට ගිහිල්ලා color creation යන්න okay දෙන්න. මෙතන saturation කියලා දෙනවා. ගොඩාම වැඩි ගන්නවා කහ වෙනවා. ඔයාලට පේන ඇති colors වැඩි වෙනවා. පේන ඇති මෙන්න මේ විදිහට ඔයාලට කැමති ගන්නට colors හදා ගන්න පුළුවන්. හරි.
පේන ඇති දැන්ටමත් සීපය කියන්නේ 0.4යි 0.4යි කියන්නේ සෑහෙන පොඩි ගාණක්. හරි ඔය විදිහට තමයි OBS setup කරගත්තේ. මම හිතනවා මේක තමයි ලෝම CPU usage එකකින් දෙන්න පුළුවන් live එකක් දෙන්න පුළුවන් විදිය. හරි එහෙනම් අද වීඩියෝෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉස්සරහට මේ වගේ වීඩියෝ දිගටම බලමු. channel එකත් එක්ක set ලා ඉන්න set එකම අලුත් වීඩියෝ එකකින් set වෙමු.